මෙන්න තොරතුරු අරගෙන ආවා විස්තර අරගෙන ආවා මෙවර මහා කුමරිය ලෙසින් අභිෂේක ලබන්නේ කවුරුන්ද කියලා කියන්න දෙන්නේ. අපි ස්ථාන තුනක් තෝරාගෙන තියෙනවා. එදින මේ ස්ථාන තුනේ කවුද ජයග්‍රහණය වෙනුවෙන් තෝරගන්නේ කියලා කියන්නයි හදන්නේ. අපි බලමු. මම තුන් දෙනාටම කතා කරන්නම් නම් පිළිවෙල ජයග්‍රහණ පිළිවෙල නෙවෙයි. අපි ඉස්සෙල්ලම එන්න කියලා ආරාධනා කරනවා ඉස්සරහට දිනුකි මියා මුත්ති කිව්වේ රතමයික කියලා තිස්සුවා. ඒ වගේම තව දෙන්නෙකුට විතරයි ජයග්‍රහණය වෙනුවෙන් අවස්ථාව තියෙන්නේ. කොච්චර ටික් කාලා අමුතු සත්‍යයක් ඇහෙනවා මේ පැත්තට ගෙට්ටු වෙනකොට. ඒ වගේම චූටි බබා හොඳ ලිතුලි ලිතුලි එන්න මේ පැත්තට. ටික් කෙනා මං කිව්වේ අතීරේ කියලා. ඔයා ඒ වගේම සනුචි මං කිව්වේ තෝරු සනුචි අපි මේ දුන්නට ලස්සන අපලසක් ආදයක් ලබා දෙමු. අපි හැම කෙනෙකුටම තෑගි තියනවද බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකත් මතක් කරන ගම අපි මේ බක්මා කුමර කුමරියට ටික අඩි දෙකක් විතර පස්සට තෑගි තියනවා ඕගොල්ලන්ට චුට්ටක් කොහොමම ඉන්න. හරි එහෙමනම් මෙන්න දිනුකි සනුජි සහ ලිතුලි අතරින් කවුද මෙවර බක්මහා කුමරිය ලෙසින් අභිෂේක ලබන්නේ කියලා කියන්නටයි සෝදනා වෙන්නේ. අන්දේ දුනු අපිට තීරණය කරන්න පුළුවන්. මේ තුන් දෙනාගේ දැන් හදගැස්ම පොඩ්ඩක් වැඩි වෙනවා. තුන් දෙනෙක්ගේ හදගැස්ම වැඩි වෙනවා. තව දෙමාපියෝ ඉන්නවා. ඒ හදගැස්මට තවත් වැඩි වෙනවා. කවුද මේ තුන් දෙනාගේ කුමරියගේ අභිෂේකයේ පළඳන්නේ කියලා. බලමු අපි කවුද කියලා. එදින ඉෂාන්ත තවත් තරගයකින් මෙවර බක්මහා කුමරිය ලෙසින් අභිෂේක ලබන්නට දිනුකි සනුචි සමග ලිතුලි අතර පැවැත්වුණු තරගයේ අවසාන විජයග්‍රහණය හිමි කරගන්නේ කවුරුද කියන්නට පෙර තුන්වන ස්ථානය ඔබ සිහිපත් කරනවා. තුන්වන ස්ථානය ලෙසින් මෙතිදරාගෙන් තේරිපත් වී තිබෙන්නේ සනුචි ඔබයි තුන්වන ස්ථානය. සනුචි ඔබයි තුන්වන ස්ථානය. ඉතින් ලිතුලි සහ දිනුකි අතරින් කවුද මෙවර මහා කුමරිය ලෙසින් අභිෂේක ලබන්නේ? ඉතින් දවල්ත තරගයකින් මෙවර පහල්ගොම්පේ විහාරස්ථානයේ පැවැත්වුණු බක්මහා ඔලෙලේ සිගිති බක්මහා කුමරිය ලෙසින් අභිෂේක ලබන්නට දිනුකි සහ ලිතුලි අතර පැවැත්වුණු තරගයෙන් ලිතුලි උපචාරණය කරනවා මෙවර. අපි මුචි බක්මහා කුමරිය එවැගේම ලස්සන අපල සන්නාදයක් ලබා දෙමු. දිනුකි ඔබයි දෙවන ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ. අපි බක්මහා කුමරියන්ට අපි පොඩ්ඩක් දැනුම් දීමක් කරමු. 1 2 3 පොඩ්ඩක් ඉදිරියට යන්න කියලා. අපි ආරාධනා කරනවා ග්‍රාම සේවා නිලධාරී තුනියට සිගිලි බක්මහා කුමරියන්ගේ සාටන පළඳනාවන් පළඳන්නට කියලා. ඉතින් මේකේ මල චුට්ටක් ඉස්සරහට එන්න කියලා ගහනවා මතක් කරනවා. එදින අපි මතක් කරන්නට ඕනේ විරුසුරු මඩුල්ල ලකුණු ලබා දීමේදී පෙනුම පමණක් නෙවෙයි ඉදිරිපත් කිරීම ගමන් රටාව ඇඳුමේ පිළිවෙල මේ හැම එකක්ම
බලලා තමයි අපි අවසාන ජයග්‍රහණය වෙනුවෙන් තෝරා ගන්නු ලබන්නේ. සහ එක මිනිසුවරයෙකුගේ ලකුණු ප්‍රමාණයක් නෙවෙයි තුන් දෙනාගේ ලකුණු ප්‍රමාණයන් එකතු කරලා වැඩිම ලකුණු ප්‍රමාණයක් එන කෙනා තමයි අපි ජයග්‍රහණය කරන්නේ. අපි සිගිති අවුරුදු කුමාරී තරගය හරි අපි ලස්සනට ඉස්සරහට පුංචි කට්ටිය අරගෙන පෙන්නන්න. ඔන්න මෙන්න බක්මහා කුමරියට ඔටුනු පළඳනවා. ලස්සන අපරසන නාදයක් ලබා දෙමු. අඩියක් ඉස්සරහට එන්න අපේ ඔන්න පළවෙනියා ඔහොම ඉන්න බක්මහා කුමරියන්ගෙන් පළවෙනියා ඔක්කොමත් එක්ක ලස්සන අපරසන නාදයක් එකතු කරමු පළවෙනි ජයග්‍රාහකයාට. ඒ වගේම මෙන්න ඉන්නවා අපේ සිගිති බක්මහා කුමරියන්ගෙන් දෙවන ජයග්‍රාහිකාව. ඇයිටත් ලස්සන අපරසන නාදයක් ලබා දෙමු. මෙන්න තුන්වෙනි ජයග්‍රාහිකාව ඇයිටත් අපි ලස්සන අපරසන නාදයක් ලබා දෙමු. අපි නදිකා බාලසූරිය මැතිණියන ඔබතුමියට ආරාධනා කරනවා ඔබතුමියගේ සුපින්බර දෝතෙන් ත්‍යාගයන් ලබා දෙන්නට කියලා. හරි ලස්සන අත්පොලසන් නාදයක් එක දිගට එකතු කරමු හැම කෙනෙක්ම. ඉතින්